සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් මම රිච් ලීෆ් ගාඩන් channel එකට ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ආවේ මෙන්න මේ ගෝල්ඩන් බෙල් මල් වල සම්බන්ධව ඔයගොල්ලන්ට පොඩි විස්තරයක් කියන්න. මොකද මම කලින් මේ සම්බන්ධව දාලා තියෙනවා. නමුත් සමහර අය අහලා තිබ්බ නැවතත් මට මේ සම්බන්ධව විස්තරයක් කියන්න කියලා ඉතාමත් කෙටියෙන්. ඉතින් මම අද ඔයගොල්ලන්ට ඉතාමත් කෙටියෙන් මේක කොහොමද හදන්නේ, මොන වගේද සාධකද මේකට ඇත්තටම බලපාන්නේ කියලා මම කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක පුරාට මාත් එක්ක රැඳිලා ඉන්න. තවත් වගේ මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලාම තියාගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන ගෝල්ඩන් බෙල් වල ඕගලන්ට හොඳට බැලුමට පේන මුළු ගහේම මල් පිපිලා තියෙනවා. සාමාන්‍යයෙන් වසර පුරාට මේකේ මල් හැදෙනවා. ඉතාමත් අලංකාර මලක් මෙන්න මේ විදිහට දිගට තමයි හැදෙන්නේ. ඉතින් මම කලින් මේ සම්බන්ධ වීඩියෝස් දාලා තියෙනවා විස්තරාත්මකව. ඕගලන්ට ඒක බලන්න පුළුවන්. ඉතින් මම කෙටියෙන් මේ වීඩියෝ එකේදී ඕගලන්ට කියන්නම් මේක කොහොමද ඇත්තටම හදාගන්නේ කියලා. සාමාන්‍යයෙන් මේක අතු වලින් තමයි හැදෙන්නේ. ගොඩක් වෙලාවට අපිට පෙළතවන් වලින් මේක ගන්න පුළුවන්. ගෝල්ඩන් බෙල් මල් වැල කියලා මේක කහපාට මල් වැල කියලා ඉල්ලපුවාම ඒගොල්ලෝ අපිට පළතාවන් වලින් මේක ලබලා දෙනවා. ඉතින් මම ඇත්තට මේක හදලා තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි කොටුවක් වගේ සිමෙන්ති වලින් මෙහෙම හදලා ඒකේ මැද තමයි මේක මෙන්න මේ විදිහට උඩට ගිහිල්ලා උඩට යන විදිහට හදලා තියෙන්නේ. උඩින් දාලා තියෙන යකඩ කොක්කක් වගේ එකක්. ඒකේ තමයි මේක රඳවලා තියෙන්නේ. ඉතින් පල්ලෙහාට එන විදිහට. නැත්තම් ඕන සමහරක් අයට ඕගලන්ට ඕන නම් මෙන්න මේ වගේ බිමක හිටවල මෙන්න මේ තාප්පයක් උඩින් වගේ එහා පැත්තට වෙන්න වගේ එහෙම වන්නත් පුළුවන්. නමුත් මේ විදිහට වැවුවම ගොඩක් පිළිවෙල නිසා මම මෙතන මේක මෙහෙම හදලා තියෙනවා. ඉතින් මේක ගැන කිව්වොත් ඇත්තටම සාමාන්‍යයෙන් මේකට හොඳ අවුවක් ඕනේ. ආලෝකය ගැන කිව්වොත් ඉතාමත් හොඳ අවුවක් ඕනේ. ආලෝකය හොඳට වැටෙන්න තමයි මේ ශාකේ ඉතාමත් හොඳට හැදෙන්නේ. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේක කොහොමද මේ බිම හදන විදිය, පෝච්චි එක හදන විදිය නෙමෙයි. මොකද පෝච්චි එක හැදුවොත් ඇත්තටම බිම හදනට වඩා වෙනස් විදිහට තමයි ඔයගලන්ට හදන්න වෙන්නේ. ඒ සම්බන්ධවත් මම ඉතාමත් කෙටියෙන් ඔයගලන්ට කියන්න මේ වීඩියෝ එකේදී. ඉතින් දිගටම මේ වීඩියෝ එකේ රැඳිලාම ඉන්න. ඉතින් මේකට ඇත්තටම කිව්වොත් හොඳ සූර්යාලෝකයක් ඕනේ. හොඳට සූර්යාලෝකයේ වැටෙන්න තමයි මේකේ හොඳට මේ වගේ මල් පිපෙන්නේ. නමුත් මේක බිම හිටවන්නේ නැතුව ඔයගොල්ලෝ පෝච්චි එක හිටුවොත්, පෝච්චි එක හිටෙවොත් ඒකටත් හොඳ සූර්යාලෝකයක් ඕනේ. නමුත් එතකොට ජලය සැපීමේදී බිම හිටවන එකට වඩා පෝච්චි හිටවන එකට වෙනස් වෙනවා. ඒ කියන්නේ හොඳ සූර්යාලෝකයක් මේකට වැටෙද්දී මේකට පොළෙන් ජලය හොඳට උරාගෙන මේකේ මුල් හොඳට ගිහින් තියෙනවා. එතකොට මේ ශාකයට හොඳට ජලය අවශෝෂණය කරගන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ පෝච්චි එක වගේ හිටෙවොත් සාමාන්‍ය මෙන්න මේ වගේ පෝච්චි එක වගේ හිටෙව්වොත් එතකොට හොඳට මේ ශාකයට අවු වැටෙදි පෝච්චියේ තියෙන එකට එතකොට ඉක්මනින්ම පෝච්චියේ තියෙන ජලය ටික ශාකයෙන් උරාගෙන පසේ තියෙන ජලය ටික විලිලා යනවා. ඒ කියන්නේ පසේ විලිලා යනවා. එතකොට මේ බිම හිටවන ශාකයකට වඩා පෝච්චියක ශාකයක් ඔයගොල්ලෝ මේක හිටවලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම හැමදාම දවස පුරාම හොඳ ජල සැපයීමක් ලබා දෙන්න ඕනේ. තෙතමනේට වගේ පස තියෙන්න ඕනේ. තෙතමනේ කියන්නේ මඩ පස නෙමෙයි. හොඳ සාමාන්‍ය තෙත පසක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ තෙත පෝර පසක් තමයි මේකට ඇත්තටම අවශ්‍ය කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් පෝර දැමීම සම්බන්ධ කිව්වොත් දැන් සාමාන්‍ය බිම තියෙන ශාකයකට මම මේ ඕගලන්ට පේනවා මේ අපේ ගෙදර කෙහෙල් එලි එක එක જાති හැම දෙයක්ම මේකට අපි දානවා. එතකොට මේක නිකම්ම හොඳට පෝර වෙනවා. විශේෂ පෝරක් කියලා මම දාන්නේ. කෙහෙල් එලි, බිත්තර කටු, එතකොට අපි අයින් කරන එළවලු කැලියම හැමදේම මේකට දාලා සතියකට පාරක් වගේ හැමතිස්සෙම දාලා හොඳට පස් එක කලවම් කරනවා. නමුත් ඕගොල්ලෝ පෝච්චි එක හදද්දී දැන් මේක බිමනේ තියෙන්නේ. පෝච්චි එක හදද්දී අනවශ්‍ය විදිහට ඒ වගේ දේවල් දාන්න යන්න එපා. පෝච්චිය මොකද කුඩා ඉඩක් තියෙන්නේ. එතකොට සමහරක් වෙලාවට මුල් කුණු වෙන්න බලපානවා. ඒ දාන දේවල් එතන ඒක ඇතුලේ කුණු වුණොත්. නමුත් ඕගොල්ලෝ බිමක වගේ හදනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉඩ කඩ තියෙන නිසා ඕගොල්ලන්ට පුළුවන් ඒ වගේ දේවල් බිමට දාලා ඒ කියන්නේ කුස්සියෙන් ඉවත් කරන දේවල් ඉඳුල් නෙමෙයි කාබනික අපද්‍රව්‍ය මේකට දාලා හොඳ පෝරක් මෙතනම හදාගන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ අර පෝච්චි එක හදනවා නම් ඒ විදිහට දාන්න එපා. ඒ වගේම හොඳ ජල සැපයීමක් හොඳට ඕනේ. එතකොට සාමාන්‍යයෙන් මේක ඇත්තට මේ වගේ උඩක රඳවන්න බලන්න මෙන්න මේ වගේ කහපාට ලස්සන මල් පිපෙදි හරිම ලස්සනයි. මේකට කුරුල්ලොත් එනවා හොඳට පැණි. ඒ කියන්නේ උදෑසනට එනවා පැණි බොන්න මේකට කුරුල්ලෝ. ඉතින් ගයක් ඉස්සරහට ඉතාමත් වටින ශාකයක්. ඒ වගේම ඔයගොල්ලෝ පෝච්චි එක හදනවා නම් සාමාන්‍යයෙන් ගහක වගේ එල්ලන්න පුළුවන්. මේ වගේ කණුවක වගේ එල්ලලා පල්ලෙහාට වැක්කිරෙන හදන්න පුළුවන්. ඉතින් මම අද ඔයගොල්ලන්ට ඇත්තටම කිව්වේ මේ ගෝල්ඩන් බෙල් වල සම්බන්ධව පොඩි විස්තරයක්. එතකොට මේ බලන්න මම ඉස්සලා කිව්වේ මෙන්න මේ විදිහට තමයි හැමදේම මම දාලා තියෙන්නේ. මේක තව පස්සේ කලවම් වෙන්න ඕනේ. මේ ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට මේක හදා ගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ සම්බන්ධව කෙටියෙන් වීඩියෝ එකක් ඉල්ලපුවාට මම මේක පොඩි කෙටියෙන් ඔයගොල්ලන්ට මේ කියලා දුන්නා. පෝච්චි එක හදනවා නම් ඉතින් මේ වගේම දේවල් හැමදේම සපුරාලන්න ඕනේ. එතකොට විශේෂ දේ තමයි ජලය ඉක්මනින්ම පෝච්චියේ වියරෙන නිසා හැමදාම නිතිපතාම හැමදාම වියලෙන වාරයක් ගානේ ජලය මේකට දාන්න ඕනේ. පෝච්චි එක හදනවා නම් දැන් මේකට නම් ජලය එහෙම දාන්නේ නැහැ. මේකට හොඳ මූල පද්ධතිය මේ පුරාවට මේ ගිහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැතුව මේක හොඳට හැදෙනවා. ඉතින් මේ දවස්වල හොඳට අවුවක් තියෙන නිසා හොඳට මේ මල් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඔන්න අද මම ඔයගලන්ට ගෙනාවේ ගෝල්ඩන් බෙල් වැල් සම්බන්ධව කෙටි වීඩියෝ එකක්.
ඉතින් මොන හරි මේ සම්බන්ධව ගැටලුවක් ඔයගලන්ට තියෙනවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා අහන්න. මම ගොඩාක් විස්තරාත්මකව මේක කිව්වේ නැහැ. ඊටමත් කෙටියෙන් අවශ්‍ය මූලික සාධක තමයි ඒ කියන්නේ මේ ගහට අවශ්‍ය මූලික සාධක තමයි මම ඔයගලන්ට කිව්වේ. ඉතින් මේ ගහ අන්තිමට කියන්න තියෙන්නේ මේක ඒ කියන්නේ ඔයගොල්ලෝ පොඩි වැලක් ගෙනල්ලා මේක හදාද්දි බිම හොඳට ජලය දාලා මඩ වෙන්නේ නැති වෙන්න නයිට්‍රජන් පොඩ්ඩක් වැඩිපුරක් මේකට ඒ කියන්නේ ශාකයට යොදන්න සතිය දෙකකට වගේ පාරක් වගේ. මොකද එතකොට ඉක්මනින්ම මේ ශාකය වර්ධනය වෙනවා. මේ ඊට පස්සේ ඉතින් සාමාන්‍ය ප්‍රමාණයට වර්ධනය වුණාට පස්සේ අනවශ්‍ය විදිහට නයිට්‍රජන් වැඩිපුර දාන්න එපා. මම අර කිව්වා වගේ හොඳ කොම්පෝස්ට් ගොම් පොර වගේ දාලා ඊට පස්සේ කෙදිරින් ඉවතලාන කාබනික අපද්‍රව්‍ය සතියකට පාරක් මේක වටේට හොඳට පස් කලවම් කරලා දාන්න. ඉතින් නිකම්ම මේක හොඳට හැදෙනවා. හරිම ලස්සනයි. ඉතින් මම තවත් වීඩියෝ වල ආයෙමත් හම්බෙන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම අමතක කරන්නේ නැතුව මගේ මේ channel එකත් subscribe කරලාම තියාගන්න.